කතා කරමු ඔයාගේ ස්ලෝ PC එක මිනිත්තු කිහිපයකින් ස්පීඩ් කරලා දෙන මොකක්ද මේ ලයිෆ් සේවින් ටූල් එක. ඒක තමයි Microsoft කම්පැනි එකෙන් රිලීස් කරපු Microsoft PC Manager කියන්නේ. ඔයාලට තියෙනවා ඔයාගේ ඩිෆෝල්ට් වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න Microsoft PC Manager. එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Microsoft PC Manager අපිට ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක දැන් සර්ච් වුණා. එතකොට දැන් Microsoft apps යටතේ Microsoft PC Manager වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. simply download button එක ක්ලික් කරාට පස්සේ normal විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඔයා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ PC එකට හෝ laptop එකට install කරගත්තට පස්සේ ඔයාට මෙතන task bar එකේ hidden icons කියන එක උඩ ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අපේ PC Manager එකේ icon එක. ඒක උඩට දැන් මම cursor එක ගෙනිච්චට පස්සේ Microsoft PC Manager කියලා පෙන්නනවා. මම දැන් මේක උඩ double click කරගන්න. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ screen එකේ දකුණු අත පැත්තෙන් පොඩි top up menu එකක් ආවා. Microsoft PC Manager එකේ user interface එක. මේ user interface එකේ අපිට කතා කරන්න තියෙන්නේ මෙතන memory usage එක අපිට පෙන්නනවා මෙතනින් PC boost කියලා පොඩි window එකක් ඇතුලේ memory usage එක temporary files පෙන්නනවා. මෙතන මේ memory usage එක කියලා පෙන්නන්නේ ඔයාගේ දැන් real time මේ අවස්ථාවේ කොච්චර memory එකක් ඔයාගේ RAM එක කොච්චර use වෙනවද. ඒ වගේම RAM එකෙන් ඔයා කරන වැඩ අනුව temporary files කොච්චර cache විදිහට attach වෙලා තියෙනවද RAM එකට. ඒ කියන්නේ දැන් මම web browser එකක් open කරා. ඒ වගේම මම කරපු කලින් වැඩවල එක temporary files මෙතන කොච්චරක් තියෙනවද කියලා. දැන් මම මේ අවස්ථාවේ මට පෙන්නන්නේ 75 KB කියලා. දැන් මම මෙතන boost කියන එක ක්ලික් කරාට පස්සේ temporary files 0 වෙනවා. මෙතන ඔයාට MB 500 ගණන් එහෙම තියෙන පුළුවන් ඔයා කරලා තියෙන වැඩත් එක්ක. එතකොට ඔයාට බලාපොරොත්තු පුළුවන් ඒ වගේ මේ පැත්තේ වම් අත පැත්තේ memory usage එකත් 38 වුණා. ඒ කියන්නේ temporary files මෙතනින් boost කරාට පස්සේ temporary files ටික යා අයින් කරලා දාලා memory usage එක reduce කරලා දෙනවා. මේක තමයි මේ app එකකින් ගන්න පුළුවන් විශේෂම life saving feature එක. දැන් ඔයාට මේක මෙතනින් ඉවර නෑ. PC boost මේ window එක යටතේ පැත්තෙන් බලා ගන්න පුළුවන් set smart boost කියලා පොඩි icon එකක් තියෙනවා. ඒක උඩ මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන උඩම තියෙනවා smart boost settings. මෙන්න මෙතන අපිට ටික් එකක් දාන්න තියෙනවා. මේ ටික් එක දැම්මට පස්සේ වෙන්නේ Microsoft PC Manager will automatically boost your PC when high usage of RAM or there are 1 GB of temporary files. මේ ටික් එක ඔයා දාලා තිනකොට වෙන්නේ ඔයාගේ PC එකේ RAM එක high use වෙනවා නම් ඔයා මොකක් හරි බර වැඩක් කර කර ඉන්නකොට එතකොට හරි අර මං කිව්ව විදිහට temporary files 1 GB වලට වඩා වැඩියෙන් cache විදිහට RAM එකට attach වෙලා තියෙනවා නම් මේගොල්ලෝ ටක් ගාලා smart boost ඒගොල්ලෝ setting එක ක්‍රියාත්මක කරනවා automatically. ඊට පස්සේ ඒගොල්ලෝ RAM එක reduce කරලා දෙනවා අපිට. ඒක වැදගත් feature එකක්. මොකද ඔයාගේ සමහර කාලට ඔයාගේ laptop එක හෝ PC එක lag වෙන්න අරන් තියෙන්නේ මේ RAM එකේ මදිකම නිසා වෙන්න පුළුවන්. මීට අමතරව මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යට තියෙනවා health check කියලා. මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙහෙම top up menu එකක් එනවා. මෙතනින් ඔයාගේ PC එක full check up එකක් කරනවා. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් පොඩි animation එකක් තියෙනවා motherboard එක වගේ. මෙතන hard disk එක දැන් මගේ space clean up කියලා වැටලා තියෙනවා. අපි ටික වෙලාවක් යමු. හරි. දැන් අපේ PC status can be optimized කියලා window එක ඒගොල්ලෝ මගේ PC එක මුලින්ම identify කරගත්ත මොනවද problems කියලා. දැන් අපිට මේ problems ටික ඒගොල්ලෝ summary එකක් විදිහට පෙන්නලා තියෙනවා. මෙතන දැන් අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලෝ ඔක්කොම problems ටික බලලා තින්නේ. අපිට කරන්න තියෙන optimize now කියන ක්ලික් කරන්න. එතකොට දැන් මෙතන ටික් එක වැටලා තියෙනවා. මෙතන මේ 2.2 GB space can be freed up කියන එකට. මෙතන අර 747 usage traces to be clean. ඒ කියන්නේ 747ක් traces to be clean වෙන්න තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි අපි ඩවුන්ලෝඩ් කරපු ඒ වගේ traces මොනවා හරි තියෙනවා. දැන් මම එතන ටික් එක දාගෙන ඔප්ටිමයිස් කරගන්නවා. මේක ඔයගොල්ලෝ laptop එක හෝ PC එක සුපිරියටම ඔප්ටිමයිස් කරලා දෙන tool එකක් තමයි මම මේ කතා කරන්නේ. හරි දැන් මෙතන ඔප්ටිමයිස් වෙනවා. ඔප්ටිමයිස් වෙන ගමන් තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට ඒ වගේම මෙතන මේ 8 apps recommended for us
ඉන්ස්ටොලේෂන්. එතකොට අපි වැඩි යූස් කරපු නැති ඇප්ස් එහෙම යට හිටන් ඇප්ස් එහෙම තියෙනවා නම් ඔයාට මෙතන ක්ලික් කරලා ගිහිල්ලා ඒවා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට ඒවා වැදගත් නොවන ඇප් එහෙම තියෙනවා නම් ඩිලීට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ 2 startup item affecting boot speed කියලා පෙන්නනවා. එතකොට අපේ startup process එකේදී ඒ කියන්නේ Windows load වෙනකොටම Windows එකම load වෙන්න අපි අර task manager ගිහින් බැලුවත් තියෙන්නේ startup apps කියලා. අන්න එතනින් මෙතන major 2 startup app දෙකක් තියෙනවා කියලා තමයි පෙන්නන්නේ. මේ මගේ PC එකේ boot speed එකට ගොඩක් effect වෙන. ඒක මට ඒක අවුලක් නැහැ. ඒකින්ද මම මුකුත් කරන්නේ නැහැ. නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින් ඒක ඒ දෙක අර දැන් task manager එකෙන් ගිහලා කරනවා වගේම ඒ දෙක disable කරගන්න පුළුවන්. හරි. දැන් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට deep clean කියලා ඊළඟට යට. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ PC එකේ තියෙන ඔක්කොම ක්ලීන් කරන්න පුළුවන් දේවල් ටික ඒගොල්ලෝ පෙන්නනවා අපිට. ඒ කියන්නේ අපි ෆෝන් එකක් ගත්තත් අර ක්ලීන් කරන්න අපි නිතරම කෑෂ් එක එහෙම ෆෝන් එකේ ඉන්ස්ටෝල් වෙලා තියෙන ඒ වගේ තමයි මේකෙත් ප්‍රොසීඩ් කරගන්න. මේක ඇප් එකෙන් ඇප් එකට ක්ලීන් කරන්න පුළුවන් මොනවා හරි ඉන්ස්ටෝල් වෙලා තියෙනවා නම් අපේ RAM එකේ වගේම hard එකේ හෝ SSD එකේ මෙතන ක්ලික් කරගන්න පුළුවන්. දැන් free up 1 GB of space done කියලා වෙලා තියෙනවා. දැන් මෙතනින් ගිහිල්ලා ස්ටාර්ට්අප් කියලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයාට සාමාන්‍ය විදියට ස්ටාර්ට්අප් ඇප්ස් ටික බලා ගන්න පුළුවන්. මෙතන process කියලා තියෙනවා. in progress කියලා 13 apps කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හා ඔයා යූස් කර ඉන්න ඇප්ස් ටික මෙතනින් process විදියට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ වම් අත පැත්තේ protection කියලා තියෙනවා. මෙතනින් ගියාට පස්සෙත් ඔයාට සාමාන්‍ය විදියට අපේ virus and threat protection එකයි Windows update එකයි default ටික බලා ගන්න පුළුවන්. මේ ටික නම් එච්චරම වැදගත් වෙන්නේ නැහැ. ඔයාගේ PC එක ස්පීඩ් එකට මෙන්න මෙතන තියෙනවා storage කියලා. මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ local disk C එකේ කොහොමද store ඒ කියන්නේ files ටික බෙදිලා තින්නේ. used 120 GB ඒ වගේම මුළු space එක 200 GB තියෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන යටට ආවට පස්සේ large files කියලා තියෙනවා. එතන යටින් duplicate files කියලා තියෙනවා. එතන මේ large files උඩ ක්ලික් කරාට පස්සේ එයා search කරලා දෙනවා. දැන්ට ඔයාගේ මෙතන උඩ තියෙන detected GB ගාන වැටලා තියෙනවා. ඊට පස්සේ large files on C drive කියලානේ C drive එකේ දැන්ට තියෙන ලොකුම ෆයිල්ස් ටික GB ගානින් ගත්තොත් ඉහළම ෆයිල් ටික ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. මේවත් ඔයාලට ඕන නැති ඒවා තියෙනවා නම් ඩිලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උඩින් ඔයගලන්ට list D එකට එහෙම මාරු කරගෙන බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යට තියෙනවා duplicate files කියලා. මේකත් වැදගත්ම ෆීචර් එකක් මේ ඇප් එකේ තියෙන. මෙතන duplicate files උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට ස්කෑන් කරනවා බලා ගන්න පුළුවන්. ස්කෑන් වුණාට පස්සේ ඔයාගේ PC එකේ duplicate වෙලා තියෙන files. ඒ කියන්නේ ඔයා යම්කිසි ෆයිල් එකක් C එකෙත් ස්ටෝර් කරලා, ඒ කියන්නේ සේව් කරලා ඔයා D එකෙත් ස්ටෝර් කරලා නැත්නම් සේව් කරලා තිනවා. එතකොට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයා යම්කිසි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවා. ඒක ඩවුන්ලෝඩ්ස් වලක් තියෙනවා. ඔයා ඒක කොපි කරලා දාගන්න ඔයාගේ D drive එකට. එතකොට ඒකෙත් තියෙනවා. අන්න ඒවා සියල්ලම මේ ඇප් එකෙන් මෙතනට අපිට සමරියක් විදිහට ගෙනල්ලා පෙන්නනවා. දැන් මේ පළවෙනි එක ගත්තොත් මෙතන වීඩියෝ එකක් පෙන්නනවා. ඒක දැන් මගේ C එකේ තියෙනවා. C එකේ ස්ථාන දෙකක තියෙනවා මේක. අන්න ඒකයි පෙන්නන්නේ. එතකොට දැන් අපිට මෙතනින් ගිහිල්ලා ඒක view කරගන්නත් පුළුවන්. නැත්තම් simply click කරලා permanent delete කරගන්නත් පුළුවන්. මොකද මේවා ඔක්කොම duplicate වෙච්ච දෙපාර අපේ disk වල තියෙනවා. එතකොට මෙතන උනුත් ඔයාට ඔයාගේ මොනහරි අදාළ නැති දේවල් වැදගත් නොවන දේවල් තියෙනවනේ ඩිලීට් කරගන්න පුළුවන්. ඒකත් වැදගත් ෆීචර් එකක්. ඊට පස්සේ storage sense එක access කරන්න පුළුවන්. මේක normal Windows storage sense එක. ඊට පස්සේ apps වලට ගියාට පස්සේ ආයෙත් අර අපිට user interface එකේ බලා ගන්න තිබ්බ ටිකම තමයි තියෙන්නේ. ඊට පස්සේ deep uninstall කියලා වැදගත් ෆීචර් එකක් තියෙනවා. මේන් ක්ලික් කරලා ගිහිල්ලා ඔයා දැන්ට ඔයාගේ PC එකට හෝ laptop එකේ Windows වලට install කරලා තියෙන apps ටික බලා ගන්න පුළුවන්. මෙතනින් මේ trash bin එකේ ලකුණ තියෙනවා recycle bin එක ක්ලික් කරලා ඔයාලා මේක completely permanently delete කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන toolbox කියලා icon එකක් තියෙනවා. මේකෙන් නම් අපිට කරන්නේ මේක toolbox එකේ පෙන්නන්නේ අපිට quick access tools ටිකක්. ඒ කියන්නේ අපේ Windows features Windows වලම තියෙන features අපිට මෙතනින් quick access කරගන්න පුළුවන්. screenshot එකක් ගන්නවා නම් මේ ක්ලික් කරලා එහෙම captions ගන්න notepad එක open කරගන්න quick access tools විදිහට ඒ ටික අපිට ලැබිලා තියෙනවා.
ඒ වගේම මෙතන quick access links කියලා තියෙනවා. add link දාලා ඔයාට මෙතනට ගන්න පුළුවන්. ඔයාගේ මේ කැමති මොකක් හරි වෙබ් බ්‍රවුසර් එක කියන්නේ වෙබ් බ්‍රවුසර් එක දින මොකක් හරි ඇප් එකක් හෝ මොකක් හරි ලින්ක් එකක් දාන්න එතකොට සිම්පලි මේක උඩ ක්ලික් කරාට පස්සේ එතනට ලෝඩ් වෙනවා YouTube එක දාගන්න පුළුවන් මේ විදිහට. දැන් මෙතන උඩ බලා ගන්න පුළුවන් show toolbar on the desktop. දැන් ඔයගොල්ලෝ normal වෙන්නේ මේක අන්ටික් වෙලා මම දැන් මේක ටික් කරලා තිබ්බේ දැන් ආයෙ මම ටික් කරගන්නම්. ටික් කරගත්තට පස්සේ ඔයාට පේනවා මෙන්න මේ වගේ පොඩි මෙනු එකක් ඔයාගේ ස්ක්‍රීන් එකේ දැන් බලා ගන්න පුළුවන්. මේකේ මේ වම් අත පැත්තේ මෙතන 143යි කියලා පෙන්වන්නේ අපේ RAM usage එක. ඒක උඩට ගෙනිච්චට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොඩි ඇනිමේෂන් එකකුත් එක්ක බූස්ට් කියලා වැටෙනවා. ක්ලික් කරපු ගමන් අපිට මැනුවලි බූස්ට් කරගන්න පුළුවන්. දැන් අපි ඔටෝමැටිකලි ටික් එකක් දාලා තිනවා. ඔයාට අවශ්‍ය නම් මැනුවලි බූස්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ඔයාගේ download and upload speed එක ඉන්ටර්නෙට් වල. අන්න ඒකත් පෙන්වනවා මෙතන. ඒකත් වැදගත් වෙනවා. ඒ වගේම අර quick access tools ටිකක් පෙන්වනවා. search web කියලා තියෙනවා. මෙතනින් ඔයාට ඕන URL එකක් ගහලා simply enter කරාට පස්සේ ඔයාගේ default web browser එකෙන් search වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේක ටැග් කරලා ගිහිල්ලා ඕනම තැනක තියාගන්න පුළුවන්. ඒකත් ඔයාට කැමති නම් ඒක use කරන්න. නැත්නම් මෙතන අන්ටික් කරලා තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඇප් එක use කරලා ඔයා දැන් දන්නවා මේ ඇප් එකෙන් මොනවද කරන්නේ. ඒ වගේම මේ ඇප් එකෙන් ඔයාගේ PC එක කොහොමද optimize වෙන්නේ කියලා. ඔයාලා දැන් දැක්ක විදිහට මේකේ boost option එක තියෙනවා. ඒ වගේම deep clean එක health check කරගන්න පුළුවන්. ඒ වගේම duplicate files large files ටික අඳුන ගන්න පුළුවන්. ඒකෙන් හින්දා මම හිතනවා ඔයාගේ PC එක slow වෙලා තියෙනවනේ මේ ඇප් එක දාලා පොඩක් මේ settings ටික හදලා බලන්න ඔයාට යම්කිසි අසසිල්ලක් ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you.